අද කතාව මම මේන් පටන් ගන්නවා. මම ඔයාට මෙහෙම කිව්වොත් ඔයා ඉන්නේ තාම දිනලා නෙවෙයි. ඔයා ඉන්නේ තාම ඔයාගේ හීනෙට යන පාරේ. ඒ යන පාර ලස්සන මල් වැඩිච්ච ලේසි පාරක් නෙවෙයි කියලා මම ඔයාට කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔයාට පිළිගන්න වෙනවා. මොකද ලස්සන ලේසි පාරවල ගිහින් දිනපු මිනිස්සු මේ ලෝකේ නෑ. ඉතින් ඔයාගේ පාර දිහා පොඩ්ඩක් හැරිලා බලන්න. මෙච්චර දුර ඔයා ඇවිල්ලා තියෙන්නේ අඳු නැගලා අල්ලන් බෑලා ගල්මුල් වලින් බේරිලා ඒවා පාස් කරලා. ඉතින් ඔයා හිතනවාද ඉස්සරහට ඔයාගේ පාර ලස්සන වෙයි කියලා? නෑ. ඔයා පාස් කරාට වඩා ගල්මුල් ගංගා අඳු පල්ලම් ඉස්සරහට හම්බෙනවා. ඔයාට හති වැටෙනවා. හැමදේම එපා වෙන අවස්ථා ඕන් තරම් මෙයි. හැබැයි එහෙමයි කියලා ඔයාට පුළුවන්ද ඔයාගේ හීනට යන එක නවත්තන්න? බෑ. මොකද ඔයා දිනන්න ඕන. ඔයාගේ පාර කොච්චර අමාරු වුණා මොන බාධක ආවත් අතාරින්න හිතන හැම වෙලාවකම ඔයාගේ ඔළුවට එන්න ඕන ඔයාගේ හීනේ. ඔයාටම කියලා ගෙයක්, ඔයාටම කියලා වාහනයක්, ඔයාට ඕන දෙයක් ගාන බලන්න නැතුව ගන්න පුළුවන් වෙන දවසක් එනකල් ඔයාට බෑ ඔයාගේ ගමන නවත්තන්න. නිකමට පොඩ්ඩක් හිතලා බලපන්. බේම කියලා ගෙයක් හදාගෙන, බේම කියලා වාහනයක් මිදුලේ නවත්තලා, අවසක මිදුලේ ගහක් යට ටේබල් එකක වාඩි වෙලා පොඩියට අඩියක් ගහන ගමන් ඔබ ආපු පාර ගැන දැන් ඉන්න තැන ගැන හිතනකොට උඹට කොච්චර ආඩම්බරයක් හිතේද කියලා. ඉතින් මං ආයෙත් කියනවා ඔබ එතනට යනකල් උඹේ ගමන නවත්තන්න එපා. ඔබ දිනපු දවසට කියන්න කතාවක් උඹ හදාගන්න ඕන. ඉතින් උඹ හීන වෙනුවෙන් වැඩ කරපන්. උඹලා ඔක්කොටම උතුරන්න හරියන්න ඕන.